විභාග දෙපාර්තමේන්තුව විශේෂ දැනුම් දීමක් කරමින් පවසන්නේ මෙවර සාමාන්‍ය පෙළ විභාග අපේක්ෂකයින්ගේ ප්‍රවේශ පත්‍ර තැපෑලට යොමු කර ඇති බවයි. විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් විදුහල්පතිවරුන්ටත් පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත් ඔවුන්ගේ ලිපිනයන්ටත් යොමු කළ බවයි. එමෙන්ම විභාග කොමසාරිස් ජෙනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් යම් සංශෝධනයක් කර ගැනීමට අවශ්‍ය නම් ලබන 10 වනදාට පෙර ඔන්ලයින් ඔස්සේ එම පහසුකම සලසා ඇති බවයි. www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් එම පහසුකම් ලබාගත හැකි වේ. මේ අතර විභාග කොමසාරිස් ජෙනරාල්වරයා විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දෙන්නේ සිසුන්ගේ ප්‍රවේශ පත්‍ර හැකි ඉක්මනින් ඔවුන් වෙත ලබා දෙන ලෙසයි. මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 474,147කි. මධ්‍යස්ථාන 3663කදී ලබන 17 වනදා සිට 26 වනදා දක්වා මෙම විභාගය පැවැත්වේ. මෙවන් උණුසුම් පුවත් ලදසරින් දැන ගැනීම සඳහා අපගේ YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර බෙල් අයිකනය ක්‍රියාත්මක කරන්න.